හෙල්ලෝ ඇනිමලවර්ස් සුපුරුදු විදියට ඔයාලදත් එකතු වෙලා ඉන්නේ ඇනිමෙස්සල් YouTube channel එකෙන් ගෙන නරුටෝ සීරීස් එකත් එක්ක. කලින් වීඩියෝ එකෙන් ඔයාලා දැක්කා නරුටෝට මාස්ටර් ජිරායව හම්බෙනවා. ඔරෝචිමාරු නරුටෝගේ ඇඟේ දාලා තිබ්බ සීල් එක මාස්ටර් ජිරායා අයින් කරනවා. ඒක නිසා නරුටෝට වතුර උඩ ඇවිදින ටෙක්නික් එක කරන්න ගොඩක් ලේසි වෙනවා. ඒ වගේම මාස්ටර් ජිරායා නරුටෝට පොරොන්දු වුණා එයාට අලුත් සුපිරි ටෙක්නික් එකක් කියලා දෙනවා කියලා. එතකොට 53 වෙනි එපිසෝඩ් එකේ අන්තිමට අපි දැනගත්තා මේ මාස්ටර් ජිරායා කියන්නේ ලෙජෙන්ඩරි සනීන්ලා තුන්දෙනාගෙන් එක්කෙනෙක් කියලා. ඒ කියන්නේ ඔරෝචිමාරුත් ලෙජෙන්ඩරි සනීන්ලා තුන්දෙනාගෙන් එක්කෙනෙක්, ජිරායත් ලෙජෙන්ඩරි සනීන්ලා තුන්දෙනාගෙන් එක්කෙනෙක්. අපි බලමු මේ ලෙජෙන්ඩරි සනීන්ලා තුන්දෙනාගෙන් අනිත් එක්කෙනා කවුද කියලා ඉස්සරහ එපිසෝඩ් වලින්. අද එපිසෝඩ් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මාස්ටර් ජිරායා නරුටෝට උගන්වන්නම් කිව්වේ අලුත් ටෙක්නික් එක මොකක්ද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ නරුටෝ සීරීස් එකේ 54 වෙනි එපිසෝඩ් එක. එපිසෝඩ් එක පටන් ගනිද්දිම අපිට පෙන්නනවා ගාරව. එයා මහරෑ වහලයක් උඩට වෙලා ඉඳගෙන ඉන්නවා. එතකොට අපිට පෙන්නනවා අර මූණ වහන් ඉන්න සවුන්ඩ් නින්ජා ගාරා ඉන්න තැනට එනවා. බලන්න කවුද මේ ඉන්නේ කියලා. තමුන්ට රැට නිදා ගන්න ආසාවක් නැද්ද? ඒ මූණ වහන් ඉන්න සවුන්ඩ් නින්ජා ගාරගෙන් අහනවා. ඇයි තමුන් මෙතන? තමුන්ට මොනවද ඕනේ? ගාරා අහනවා. මම සැලසුම් කරන් ඉදියේ තමුන් නිදාගෙන ඉදිද්දී තමුන්ව මරන්න. එතකොට මට එක්සෑම් එකේදී මට ඕනම කෙනා වෙන සස්කෙත් එක්ක සටන් කරන්න පුළුවන්. මම දැන්ටමත් තමුන්ගේ සෑන්ඩ් ඇටැක් ගැන හොඳටම දන්නවා. අපි බලමු මොකක්ද වැඩියෙන්ම වේගවත් කියලා. තමුන්ගේ සෑන්ඩ් එකද නැත්තම් මගේ සවුන්ඩ් එකද? ඒ මූණ වහන් ඉන්න සවුන්ඩ් නින්ජා කියනවා. එතකොට අපිට හෙවණැල්ලකින් පේනවා ගාරා ලොකු රාක්ෂයෙක් විදියට හැරෙනවා. අපිට මේ රාක්ෂයා මොන වගේද කියලා තාම පෙන්වන්නේ නැහැ. මේක දැකලා හොඳටම බය වුණ සවුන්ඩ් නින්ජා අහනවා. තමුන් ඇත්තටම කවුද? ඔන්න එතකොට ගාරගෙන් එක පාට සවුන්ඩ් නින්ජාගේ පැත්තට ඇටැක් එකක් එනවා. අපිට සවුන්ඩ් නින්ජාව නම් හොයාගන්නවත් නැහැ. සවුන්ඩ් නින්ජා කතාව එතනින් ඉවරයි. අපිට පෙන්නනවා මෙතන උණ දේ දිහා ඈත ඉඳන් දෙන්නෙක් බලන් ඉන්නවා. මෙතන ඉන්නේ ගාරලගේ ස්ක්වොඩ් එකත් එක්ක ආපු සෙන්සෙයි කබුටොයි. මේක නම් අදාහ ගන්නත් බෑ. එතකොට ඒක නේද ගාරගේ ඇත්තම ස්වරූපය? කබුටෝ අහනවා. එහෙම වුණාට කමක් නැද්ද? ඒ සවුන්ඩ් නින්ජා කෙනෙක් නේද? ඒ සෑන්ඩ් විලේජ් එකේ සෙන්සේ අහනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. එයාව එක්තරා අරමුණකට විතරයි අපි යොදවලා තිබ්බේ. කබුටෝ කියනවා. ඒත් මම හිතුවේ ඒ නින්ජාව දාලා තියෙන්නේ සස්කේව මරන්න කියලා. ඒ සෙන්සේ අහනවා. ඔන්න එතකොට අපිට පෙන්නනවා මේ කලින් තිබ්බ එක්සෑම් එකේ එක්සැමින ඔයාලට මතකයිනේ. අන්න එයා මෙතන හැංගිලා මේ කබුටොයි මේ සෑන්ඩ් විලේජ් එකේ සෙන්සෙයි කතා වෙන ඒවා අහගෙන ඉන්නවා. මොකක්? කබුටෝ සෑන්ඩ් විලේජ් එකේ කට්ටියත් එක්ක එකට වැඩ කරනවද? එක්සැමින හිතනවා. ඔව් ඒක ඇත්ත. මටත් සාස්කිව මරන්න බාර දුන්නා. ඒත් මම එකෙන් අසාර්ථක වුණා. ඔයාලට මතකයිනේ කකායි සෙන්සේ කබුටෝට සාස්කිව මරන්න දුන්නේ නෑ කියලා. එයාලා දැනගත්තා මම සවුන්ඩ් විලේජ් එකේ ඔත්තුකාරයෙක් කියලා. කබුටෝ කියනවා. මොකක්? එයාලා තමුන් කවුද කියලා දැනගත්තනම් තමුන් මේ විදියට මාව හොරෙන් හම්බ වෙන එක භයානක නැද්ද? කවුරු හරි මේක දැනගත්තොත් අපි ලීෆ් විලේජ් එක විනාශ කරන සැලැස්ම සම්පූර්ණයෙන් විනාශයි. ඒ සෑන්ඩ් විලේජ් එකේ සෙන්ස කියනවා. මේක අහලා එක්සැමිනටත් පුදුමයි. මම හිතුවේ තමුන් ඔරෝචිමාරුගේ දකුණු අත කියලා. ඒත් තමුන් මේ විදියට අහුවෙලා කිසිම වගකීමක් නැතුව ඇවිල්ලා මාත් එක්ක මේ විදියට හම්බෙනවද? තමුන් නම් මෝඩෙක්. ඒ සෑන්ඩ් විලේජ් එකේ සෙන්ස කියනවා. ඒක මම හිතලා කරපු දෙයක්. ඔයාම බලාගෙන ඉන්නකෝ. කබුටෝ කියනවා. ඔයාලා සවුන්ඩ් විලේජ් එකේ කට්ටිය අතින් මොකක් හරි අතපසුවීමක් වුණොත් අපිට සිද්ධ වෙනවා ඒ මොහොතේම පසුබහින්න. අපි සෑන්ඩ් විලේජ් එකේ කට්ටිය අන්තිම මොහොත වෙනකම්ම කිසිම වියවරක් ගන්නෙ නැහැ. ඒකයි අපේ කසෙකාගේගේ අණ. මේ කසෙකාගේ කියන්නේ සෑන්ඩ් විලේජ් එකේ නායකයා. ඔයාලට මතකයිනේ මම මොකක් හරි වීඩියෝ එකකින් ඒකත් කියලා දුන්නා. ඔයාලා දිගටම බලාගෙන ආව නම් අනිවාර්යෙන් ඔයාලට මතක ඇති. ලීෆ් විලේජ් එකේ හෝකාගේ වගේ සෑන්ඩ් විලේජ් එකේ කසෙකාගේ. හරි එහෙනම් මේක තමයි අපේ සැලැස්ම කියලා කබුටෝ ඒ සෑන්ඩ් විලේජ් එකේ සෙන්සට ස්ක්‍රෝල් එකක් දෙනවා.
සෑන්ඩ් විලේජ් එකයි සවුන්ඩ් විලේජ් එකයි එකතු වෙලා ලීෆ් විලේජ් එකට එරෙහිව වැඩ කරනවා. මේක නම් ගොඩක් නරකයි. මම ඉක්මනටම ලෝඩ් හෝකාගේට මේ ගැන දැනුම් දෙන්න ඕනේ. අර හොරෙන් අහගෙන ඉන්න එක්සැමින හිතනවා. හරි එහෙනම් මං දැන් යන්නම්. ආයි වගේම අපේ පුංචි ඔත්තුකාරයා ගැන මම බලා ගන්නම්. කපුටෝ කියනවා. ඒ කියන්නේ මෙයාලා දැනගෙන මේ එක්සැමින මෙයාලා මෙච්චර වෙලා කතා වුණ දේවල් අහගෙන ඉඳී කියලා. නැහැ ඔයා ඉන්න. එයා ගැන මම බලා ගන්නම්. අර සෑන්ඩ් විලේජ් එකේ සෙන්ස කියනවා. ඊළඟට එක්සැමින පටගාලා මෙතනින් යනවා. එයා වහලවල් උඩින් පැන දුවන්න ගන්නවා. ඊළඟට එකපාරට අර සෑන්ඩ් විලේජ් එකේ සෙන්ස එක්සැමිනගේ ඉස්සරහෙන් මතුවෙනවා. ඔන්න ඊළඟට මේ දෙන්න ෆයිට් කරන්න ගන්නවා. අපිට තාම පෙන්වන්නේ නැහැ එතනින් මොකද්ද වෙන්නේ කියලා. ඔන්න එතනින් කට් කරලා පෙන්නනවා නරුටෝයි ජිරායයි අදත් අර දියඇල්ල ගාවට ඇවිල්ලා ඉන්නවා ට්‍රේන් වෙන්න. ජිරායා නම් සුපුරුදු විදියටම හැංගිලා ගෑනු ළමයි වගේ දිහා බලාගෙන ඉන්නේ. ඔන්න ඊළඟට නරුටෝ කෑ ගහලා ජිරායව එයාගේ ටෙක්නික් එක උගන්වන්න කැමති කරව ගන්නවා. ඉතින් නරුටෝ ඔයාට මතකද මං ඔයාට ඊයේ කිව්වා ඔයාගේ ඇඟේ තියෙනවා කියලා චක්‍ර ටයිප්ස් දෙකක්. ඔයා කිව්වා එක වෙලාවක් ඔයාට අදාහ ගන්නවත් බැරි තරම් ශක්තියක් ඔයාගේ ඇඟට ආවා කියලා. ඒක ඔයා කිව්වේ රතු පාට චක්‍ර එකක් වගේ කියලා. ඔයා දැන් ඒ රතු පාට චක්‍ර එක ඇඟට ගන්න උත්සාහ කරන්න. ජිරායා කියනවා. හරි මං උත්සාහ කරලා බලන්නම් කියලා දැන් නරුටෝ චක්‍ර එක ફોකස් කරන්න පටන් ගන්නවා. නැහැ මේක වැඩ කරන්නේ නැහැ. මං ෆෝකස් කරන්නේ මං හැමදාම් පාවිච්චි කරන චක්‍රයකට. නරුටෝ කියනවා. අපෝ ඔයාට නම් කිසිම සහජ දක්ෂතාවයක් නැහැ නේද ළමයෝ. දිගටම උත්සාහ කරන්න. ජිරායා කියනවා. ඔන්න නරුටෝ දැන් දිගටම චක්‍රයක ફોකස් කරන්න ගන්නවා. එයාට තාමත් ඒක තේරෙන්නේ නැහැ. එයා තාමත් දන්නේ නැහැ එයා මේ කියන රතු පාට චක්‍රයක 9 tails fox ගේ චක්‍රයක කියලා. මෙයාගේ කතාවේ හැටියට මේ 9 tails fox ගේ චක්‍රයක ඇඟට එන්නේ මොකක් හරි අන්තරායකදී හරි ගොඩක් ශක්තිමත් හැඟීමකදී හරි. ජිරායා හිතනවා. අයියෝ මේක නම් තේරුමක් නැහැ. මට දිගටම ફોකස් වෙන්නේ මං හැමදාම පාවිච්චි කරන චක්‍රයක. මොකටද මේ රතු පාට චක්‍ර එකක්? මට පුළුවන් මේක මගේ එදිනෙදා පාවිච්චි කරන චක්‍රයකිනුත් කරන්න. නරුටෝ කියනවා. මේ අහනවා කොල්ලෝ. මං ඔයාලට උගන්වන්න යන ටෙක්නික් එකට ඔයාගේ ඇඟේ තියෙන චක්‍රයක හොඳටම මදි. තමුන්ට මේ ටෙක්නික් එක හරියට කරන්න නම් තමුන්ට අර රතු පාට චක්‍රයක අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න වෙනවා. ඔයා ළඟ තියෙන ওই රතු පාට චක්‍රයක නිදානයක් වගේ දෙයක්. ඒක පාවිච්චි නොකර ඉන්න එක ලොකු අපරාධයක්. ඔයා මේ චක්‍ර ටයිප්ස් දෙකම හරියට පාවිච්චි කරන්න පුරුදු වුණ දවසට ඔයාට මේ ලෝකේ තියෙන ජුත්සු ගොඩාක් කරන්න හැකියාව ලැබෙනවා. ජිරායා කියනවා. ඇත්තටම මට මොනවද කරන්න පුළුවන්? නරුටෝ අහනවා. උදාහරණයක් විදියට මං දැන් ඔයාට උගන්වන්න යන සමනින් ජුත්සු එක. ජිරායා කියනවා. සමනින් ජුත්සු එකක්? ඒ මොකද්ද? නරුටෝ අහනවා. ඒක එක්තරා ආකාරයක ටෙලිපොටේෂන් ජුත්සු එකක්. මේකෙදී ඔයා ජීවත් වෙන සත්ව කොට්ටාසයක් එක්ක ලේවලින් ගිවිසුමක් අත්සන් කරන්න ඕනේ. එතකොට ඔයාට පුළුවන් මේ නින්ජුත්සු එක පාවිච්චි කරලා ඒ සතාව ඔයා ඉන්න ඕනම තැනකට ගෙන්නව ගන්න. ජිරායා කියනවා. ඒක නම් සුපිරි. මට උගන්වන්න එක දැම්ම ටක් ගාලා. නරුටෝ කියනවා. පොඩ්ඩක් ඉන්න. අපි පටන් ගන්න කලින් මුලින්ම ඔයාගේ සාමාන්‍ය චක්‍රයක ඉවර කරගන්න ඕනේ. එතකොට ඔයාගේ රතු පාට චක්‍රයක විතරයි ඔයාගේ ඇඟේ ඉතුරු වෙන්නේ. ජිරායා කියනවා. ඕකේ. ඒක මම බලා ගන්නම් කියලා නරුටෝ ෂැඩෝ ක්ලෝන් ජුත්සු එක් කරනවා. ඔන්න ඊළඟට නරුටෝයි එයාගේ ක්ලෝන්ස් ඔක්කොමයි හොඳටම ගහ ගන්නවා. නරුටෝ මෙහෙම කරන්නේ එයාගේ සාමාන්‍ය චක්‍රයක ඉක්මනට ඉවර කරගන්න ඕන හින්දා. ඔන්න දැන් ගොඩ වෙලාවකට පස්සේ නරුටෝගේ ෂැඩෝ ක්ලෝන්ස් ඔක්කොම දැන් ඉවරයි. ඔන්න දැන් නරුටෝ විතරයි ඉතුරු වෙලා ඉන්නේ. නරුටෝට නම් හොඳටම මහන්සියි. එයාගේ චක්‍ර නම් දැන් බින්දුවක්වත් නැහැ. ඊළඟට ජිරායා නරුටෝ ගාවට ගිහිල්ලා කියනවා. පේන විදියට ඔයාගේ සාමාන්‍ය චක්‍රයක ඔක්කොම ඉවරයි වගේ. දැන් මට එහෙනම් ඔයාට මේ ටෙක්නික් එක උගන්වන්න පුළුවන්. මුලින්ම මම ඔයාට ඒක කරලා පෙන්නන්නම්. දැන් හොඳට බලාගෙන ඉන්න. කියලා ජිරායා එයාගේ ඇඟිල්ල හපලා අතේ ලේ වලින් ඉරක් ඇදලා බිමට අත තියලා සමනින් ජුත්සු කියලා ජුත්සු එක කරනවා. ඔන්න එතකොට ජිරායාගේ කකුල් දෙක යටින් ලොකු ගෙම්බෙක් මතුවෙනවා. ඔයාලට මතක නම් අර ඉබීසු සෙන්සෙව උස්සලා පොලේ ගැහුවෙත් මේ ගෙම්බම තමයි. ඊළඟට ඒ ගෙම්බා නරුටෝට ලොකු ස්ක්‍රෝල් එකක් දෙනවා. ඕක ඇරලා බලන්න.
ඕකේ තියෙන්නේ මේ ගෙම්බන් එක්ක ලේවලින් ගිවිසුමක් අත්සන් කරන්න. ඔය ස්ක්‍රෝල් එකේ ලේවලින් වගේ නම ලියලා ඇඟිලි වලින් අත්සනක් දාන්න. ඊළඟට ඔයාගේ චක්‍රයක ෆෝකස් කරලා ඒ අත්සන තිබ්බ අත පාවිච්චි කරලා ජුත්සු එක කරන්න. ජිරායා කියනවා. ඔන්න ඊළඟට නරුටෝ එයාගේ නම ඒ ස්ක්‍රෝල් එකේ ලියන්න ගන්නවා. එහෙම ලියලා ඇඟිලි වලින් එයාගේ අත්සනක් තියෙනවා. හරි. දැන් ඒක උත්සාහ කරලා බලන්න. ඔයාගේ සාමාන්‍ය චක්‍රා දැන් නැති නිසා ඔයාගේ රතු පාට චක්‍රයක එළියට එන්න තියෙන අවස්ථාව වැඩි. ජිරායා කියනවා. ඊළඟට නරුටෝ එයාගේ චක්‍රයක ෆෝකස් කරලා හෑන්ඩ් සයින් ටිකක් කරලා නින්ජා ආට් සමනින්ජුත්සු කියලා සමනින්ජුත්සු එක කරනවා. මෙන්න මේ තියෙන්නේ නරුටෝගේ සමනින්ජුත්සු එක. මේක බලන් ඉන්න ජිරායා හිතනවා ඉස්ගෙඩියෙක් මං හිතුව හරි මේ කොල්ලට නම් කිසිම හැකියාවක් නැහැ. ඔන්න එතනින් කට් කරලා පෙන්නනවා. ඔයාලට මතකනේ කලින් දවසේ රෑ අර කබුටොයි සෑන්ඩ් විලේජ් එකේ සෙන්සෙයි කතා වෙන ඒවා අපේ එක්සෑම් එකේ එක්සැමින් අහගෙන හිටියා. ඒක කබුටලා දැනගෙන මේ එක්සැමින පස්සෙන් සෑන්ඩ් විලේජ් එකේ සෙන්සෙත් ආවා. ඊළඟට මේ දෙන්න ෆයිට් කරන්නත් ගත්තා. ඔන්න එතකොට මේ අන්බු බ්ලැක් ඔප්ස් ඒ කට්ටිය මෙතනින් හොයාගෙන තියෙනවා මේ එක්සැමිනගේ බොඩි එක. ඒ කියන්නේ අර දෙන්නගේ ෆයිට් එකෙන් මේ එක්සැමින පරාද වෙලා තියෙනවා. ඔන්න ඔතනින් තමා නරුටෝ සීරියස් එකේ 54 වෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. ඉතින් එක එපිසෝඩ් එකක් විතරක් ගෙනාව කියලා දැන් බයින්න නම් එපා. මම පුළුවන් තරම් ඉක්මනට අනිත් එපිසෝඩ් ටිකත් ඉක්මනටම ගේන්නම්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු.